සුබ දවසක් සියලු දෙනාට. මේ දවස්වල කට්ටිය කලබල වෙලානේ. ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් කලබල වෙලා ඔය දඟලනවා කියලා? අර පච්ච රණවක මන් දැක්ක කියනවා බෑ කරන්න අනුරට පොඩි වැඩි කිය. මම හිතේ ලොකු මිනිහෙක් තමයි පච්ච රණවක කියන්නේ. හොඳටම යාලා කරා. හොඳටම කරලා දවස් ගණන් මාස ගණන් අපි දුක් විඳ තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ඒ ලොකු වැඩ කරන්න ගිහින් හොඳට දන්න පට්ට මොලයක් තියෙන මිනිහෙක් නේ. ඊට පස්සේ චණ්ඩියෙක් ඉන්නවනේ ඇමරිකාවේ තානාපතිත් මිනිහෙනකොට හැරිලා යනවා. අපි දන්න මේ කොළඹ තමයි පොර ඉන්නේ. රුපියල් 100 හිඟා කාලා ඡන්ද වැඩ කරලා මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ගේ ඔළුව තනි කරම හේදුව. අපේ මිනිස්සු සිංහල මිනිහා අපේ ලංකාවේ මිනිස්සු හරි මෝඩයි. ටික දවසකින් මිනිස්සුන්ට අමතක වෙනවා. මුන් ඇවිල්ලා සුදු රෙද්දෙන් පොරෝගෙන වුන් කියන්න සෝමහාමුදුරන්ගේ පිහිටෙන් තමයි උන් පාර්ලිමේන්තුවට ආවේ. ඇවිල්ලා මොකද්ද කරේ? හැබැයි මුන් හොරකම් කරා. එක හොරකමක්වත් අහුවෙන්න බැරි වෙන්නේ. ඒක පට්ට කපටියට වැඩේ කරා. S50 හොරකම් කරත් අහු නොවෙන්න තමයි ගේම ගැහුවේ. එහෙවුන් එල්ල කියනවා අනුරට බෑ, අනුර පොඩි වැඩි, අනුරට මේ රට කරන්නේ අපිට දෙන්න. ඔයාලට සෑහෙන කාලෙ ගිහිලා තිබ්බන්ට මොනවද කරේ? තවර පහියංගල ගිහින් කියනවා අර හාමුදුර කෙනෙක් ඉන්නේ. බුදු අම්මේ පහුගිය කාලේ ලේ වගුරනවා ආවොත් රට විනාශයි, අනුරට දෙන්න එපා, ලේ විලක් වෙනවා කියාගෙන කෑ ගහපු හාදයා. මං අහගෙන කියනවා මේ අපි මේ කතා කරන යනවා මහානායක හාමුදුරුවන්ට. මම මහානායක හාමුදුරුවන්ට අපි යෝජනා කරන මහානායක හාමුදුරනේ ඔය අක්කොටි ගාවට පස්සේ පොඩ්ඩක් අහන්න. එයාලා කියන්න කලින් අර ඔයාලා වේදිකාවල මයික් අල්ලගෙන කෑ ගැහුවනේ මේවයි රට විනාශයි, කටිනයක් නෑ, දානයක් නෑ, පන්සල් ඉවරයි, හාමුදුරු අමුමමිය ඝාතනය කරයි, මුනිදාගම කියෝ කියලා එහෙම කිව්වා. ඒවෙන් මොනවද වෙලා තියෙන්නේ කියලා. මහානායක හාමුදුරුවෝ ගාවට ආවට පස්සේ නිකන්වත් මේක දැකලා නිකන්වත් අහලා බලන්න. මුන් මේ කරන්නේ මුන්ට තියෙන තුප්පහිකම. දැන් මේ රට පොඩ ගොඩ නැගිලා එනකොට මුන්ට බලන් ඉන්න බෑ. මුන්ට එන සල්ලි පොම්ප කර මිනිස්සු දැන් ජීවත් වෙන්නේ සල්ලි තියෙන ඕන තරම්. ඒ වුණාට මුන්ට සුරසප විඳින්න නෑ. අර වනචාරිය එහෙන් අර වනචාරියලගේ හැට දන්නවනේ ඉතින් මින්තලේ මොනවද උන් කරේ කියලා, මොනවද සාසනය වෙනුවෙන් කරන්නේ කියලා. ඉතින් වනචාරිය කියලා නේ මන්ද ඉතින් අපි කියන්න ඕනේ රටේ මිනිස්සු බලනවා නම් මේක බලන්න ඕන මේ වගේ තක්කරි මේ වගේ කාල කන මිනිස්සුන්ට මේ රට ආයෙ නම් දෙන්න එපා. වෙන කාට දුන්නත් මුන්ට දෙන්න එපා. මුන් රටේ දෙයක් කරන්න හදනකොට පොඩ්ඩක් ඔළුව උස්සන් එනකොට මේ රට විනාශ කරලා උන්ගේ යහපත තකාගෙන මුන් සිවුර පාවිච්චි ගන්න තනිකර බංකරයක් විදියට. ආරක්ෂාවෙන් තමයි සිවුර පාවිච්චි ගන්න. නැත්නම් සිවුරෙන් කරන්නේ මිනිස්සුන්ගේ හිත හදන එක. මෙන් කරන්නේ වෛරය වපුරවන්නේ. අනුර ජනාධිපති කිව්වාගේ සිල් ගන්න ඕන නම් යන්න ඕනේ නෑ නේ යාපනේ. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා අර දෙමළ මුස්ලිම් මිනිස්සු ඉන්න තැන උන්ට මෙහෙම අර අපි කියන්නේ නියවනවා කියලා පොඩි කාලේ. ඒ වගේ දේවල් කරනවා, කෝචක් කරනවා. එතකොට අර මිනිස්සු ඇවිස්සුනට පස්සේ ඔන්න දෙපැත්ත මිනිස්සු රණ්ඩු වෙනවා. ඊට පස්සේ ඒක ලොකුවට මේ කළා සිවුර උස්සගෙන ගිහිල්ලා අර මිනිස්සු මේ ගන්න පස්සේ මේ මිනිස්සුත් ගහන්නේ නැහැ. ඊට පස්සේ ලොකු කලබලයක් කියලා ඊට පස්සේ ජාතිවාදී කලබලයක් බවට පත් වෙනවා. ඒකෙන් වෙන්නේ රට ආයිමත් ඕවට අර කොළු කමට ඒ දවස් වලට එනවා කොළු කාලෙට නිකන් අමුතු ගැම්මක්. අපේ ජාතිය අර හිටියේ ගලබඩපත් වෙයි කියලා අපේලේ අනම්මනම් කියගේ හදාගෙන V8 අරගෙන අන්තිමට කෝටි ගණන් ධනෙ උපයගත්තේ. මුන් කරන්නේ වෛරය වපුරවන්නේ. සිවුර දාගෙන ධර්මය නේ වෛරය වපුරන්නේ. සිවුර දාගෙන වෛරය වපුරලා මේ රටේ මිනිස්සු කුපිත කරනවා. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු කුපිත කරලා උන්ට ඕන කුපිත වෙන්න උන්ට ආතල්ලෙක වැඩි, උන්ට ආදායම වැඩි, උන්ගේ ඒ හිතන් දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. උන්ට ඕන එක මේ රට විනාශ කරනවා, මේ රට හදන්න, උන්ට මේ රට මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් දෙයක් කරන්න ඔය එක කොටුවත් උවමනාවක් නැහැ. පචරණවකටවත්
ගොම්මන් පිළටවත් අර අනිත් අපේ කියපු අර වනචාරීන්ටවත් අනිත් ඔය හාමුදුරුවන්ට කිසිම කෙනෙකුට උවමනාවක් නෙමෙයි රට හදන්න උන්ට ඕන මේ රට මේ වෛරය වපුරලා මේ කළා මයික් එක ගාවට ඇවිල්ලා ලොකු වාහනයක් අරගෙන මේ කරගෙන කොහොමද තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න. අර අතන මෙතන රතන වගේ තමයි. උන් කරපු දෙයක් නෑ නේ මේ රටට. කරේ උන් අවුල් ගාන 15 ඉඳලා හැදිච්ච එක විතරයි. ඉතින් රට වැසියෙනි මේ අවුරුදු 5ක් අපි දීලා තිනවා මේ රජයට. අජේ කරගෙන යයි. බලමු හොඳ නැත්තම් මේ මිනිස්සුනේ දීලා තියෙන්නේ 8 ලක්ෂයක් ඡන්දෙ දීලා මිනිස්සු පත් කරේ මේවා මුන් කොහොමද ඡන්දෙ දුන්නේ නෑනේ. මුන් ඡන්දෙ දීපු නෙවෙයිනේ. මුන් හැමදාම කරේ කකුලෙන් ඇද ඇද රට විනාශ කරන්න හදපු එකනේ. රට විනාශ වුණාට උන් විනාශ වුන්නේ. උන් මේ රට විනාශ කරාට උන් විනාශ වුන්නේ. ඉතින් ඒ ගැන හිතන්න මේ වගේ කාල කන්නේ මේ රටෙන් තුරන් කරන්න හැමදෙනාම උන් ආවොත් ජහල එලවන්න. ගහලා එලවන තරමට පත් වෙන මොකද මුන් ඇවිල්ලා හොඳ දෙයක් කරන්නේ. හොඳ දෙයක් කරන්න આવොත් ආදරෙන් පිළිගන්න වෛරය වපුරන්න එනවනම් ඒක වාර දැනෙනනම් මුන් එලවලම දාන්න. හොඳ දෙයක් කරන්න නම් ආදරෙන් පිළිගන්න වෛරය වපුරන්න නැත්තම් සිල් ගන්න සිල් රකින්න ඔය යන්නව නෑ. ඔය කරන්නේ වෛරය වපුරන එක. ඉතින් කොහොමත් ස්තුතියි. සීල දනාට අපි ආයි දවසක හමු වෙමු.